අද අපි ආවේ අපේ ජයසේන සර්ගේ කූරට. මොකද ජයසේන සර් අපිත් එක්ක වෙන ගොඩක් වගාවන් කරගෙන තිනවා. ගිය පාරත් මම හිතන්නේ කුඹුර සර් අපිත් එක්ක ගොඩ දාගත්තා. වී වගාවේ ඇත්තටම මේ වපුරපු දිනේ ඉඳලා සර් කිව්වේ කවද්ද වපුරපු කිව්වේ? නොවැම්බර් 25. නොවැම්බර් මාසේ 25 වපුරපු දවසේ ඉඳලා වැස්සට අහුවෙලා පැලපත ගොඩාක් දුර්වල වෙලා තිබ්බ මේ වගාවක් තමයි මේ තියෙන්නේ. මොකද වැස්සත් එක්ක කිසිම දෙයක් කරගන්න පුළුවන්කම තිබ්බේ නැහැ. මොකද එක දිගට වර්ෂාවක් හවුන නිසා වෙලට ලොකු දෙයක් කරගන්න බැරි වුණා. ඉතින් බය වෙලා කුඹුර මේ පාර නම් ගොඩ දාගන්න බැරි වෙයි කියලා තියෙන ලෙවල් එකේ තිබ්බ ගොයමක් තමයි මේ තියෙන්නේ. දැන් මේකේ මූලික අවධියේ ඉඳලා සර් ගත්ත පින්තූර ටික තියෙනවා අපිට බලන්න පුළුවන්. එහෙම තිබ්බ ගොයමට තමයි සර් මං හිතන්නේ දින කීයක් විතරද අපේ ඕස් එක සහ V+ එක තමයි සර් පාවිච්චි කරේ. ඊට පස්සේ දෙසැම්බර් මාසේ 17 තමයි පාවිච්චි කරන්නේ. පළවෙනි දවස් 25ක් විතර වගේ. දවස් 25න් විතර වගේ තමයි අපේ ඕස් එක සර් ඉස්සල්ලා ගන්න පටන් ගත්තේ. ඒතර ඕස් එක ගොයමට මිලි 400ක් දාලා 400ක් දාලා සර් ස්ප්‍රේ කරා. එතකොට ඊට පස්සේ ආයෙ දින 5කින් විතර V+1 කියන එක මේ ගොයමට ස්ප්‍රේ කරලා තියෙනවා. ඉතින් අපි ගොවි මහතුරුන්ට කියන්නේ සර් ඇත්තටම අඩුම තරමේ එක පතාවක්වත් ගහන්න කියලා. දැන් මේකට සර් දෙවතාව ගානේ පාවිච්චි කළා. නැවත දවස් 5කින් ආයෙ ඕස් එකයි පාවිච්චි කරා. නැවත දවස් 5කින් ආයෙ V+1 එකයි. මාස එකමාරට කලින් ගහලා ඉවර කරා. මාස එකමාර වෙනකොට මේ ගොයමට V+1 එකයි ඕස් එකයි දෙපාර ගානේ වැදිලා තියෙනවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපේ ගොවි මහතුරුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කොච්චර පොහොර පාවිච්චි කරත් වගාවර වෙනද තරම් නිරෝගී නෑ. වෙනද තරම් පඳුරු ගහන්නේ. ඒ කියන්නේ පඳුරු ගහන වර්ගයක් වුණත් පඳුරු ගහනවාලු. නැත්තම් නිරෝගීව වර්ධනයක් වෙන්නේ. හොඳට නිල්ලක් නෑ. දැන් මේකේ අපිට පේන්න තියෙනවා මේ ව්‍යායාම ගත්තොත් එහෙම මේ සර්ගේ ගොයමේ මේ කුඹුරු කෑල්ල විශේෂ වෙනසක් පේනවා. මේකට සරුත් කිව්වේ ගොවි මහතුරු ඇවිල්ලා අහනවා මොනවද ගහලා තියෙන්නේ කොහොමද කරගෙන තියෙන්නේ කියලා. මොකද අරම තිබ්බ ගොයමක් තමයි මේ අද මේ තත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මේ අපේ මේ අපි කියන්නේ මේ ග්‍රෝ ග්‍රීන් V+ සහ ඕස් කියන ප්‍රොඩක්ට් එක වගාවට පාවිච්චි කරපුවම දකින්න ලැබෙන වෙනස. ඉතින් ගොවි මහතුරුන්ට ලොකු වියදමක් යන්නේ මෙතනට යන්නේ අක්කරයකටම රුපියල් 4900ක වියදමක්. ඉතින් 4900ක් වියදම් කළා ඕගලන්ට මේ තත්ත්වෙ ගන්න පුළුවන්. ඕගලන්ට දැන් මේකේ මොකද්ද වර්ග කිව්වේ? BG 360. BG 360 ගොයමේ මේ තියෙන පඳුරු ප්‍රමාණය මේ තියෙන්නේ. මේක වපුරපු කුඹුරක් මේක හිටවපු ගොයමක් නෙවෙයි. වපුරපු කුඹුරක මේ බලන්න පුළුවන් ඔයගලන්ට මේක ක්ලෝස් අප් එකක් අපි පෙන්නන්න කොහොමද පඳුරු අල්ලලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ පාට. දැන් ගොයමේ වයස කීයද? මාස 2යි දවස් 5යි. මාස 2යි දවස් 5ක ගොයමක් තමයි මේ තියෙන්නේ. දැන් සර්ට ගිය කුඹුරේ අත්දැකීම තියෙනවනේ. මෙහෙම හැදුනහම මේක ගොයම හරි හයියයි. මේකේ අල්ලන කරලේ යට ප්‍රමාණය වැඩි. සර් කිව්වේ විශේෂත්වයක් තිබුණා කියලා අස්වැන්න ගිහිල්ලා බලනකොට බාගයට බොල්ලට නෑ. කළුවට නෑ, බොල්ලට නෑ. සම්පූර්ණ කරල පිරිපුන් මේකෙන් තමයි බර වැඩි වෙන්නේ. AT 362 කියන රතු නාඩු ප්‍රභේදය. ඉතින් මේ දෙක තමයි බලන්න පුළුවන්. මේ පහලින් තියෙන්නේ AT 362 කියන ප්‍රභේදය රතු නාඩු. මේ පැත්තෙන් තියෙන්නේ BD 360 කියන කීරි සම්භාව ප්‍රභේදය. ඉතින් මේ දෙකම එක ආකාරයට වර්ධනය වෙලා තියෙනවා. මට ගිය අවුරුද්දේ අත්දැකීම් එක්ක මම ගිය අවුරුද්දේ මේ ඉඩම වගා කරේ BG 374 කියන වී ප්‍රභේදය නාඩු ප්‍රභේදය. ඉතින් මේ ප්‍රභේදයේ මට මේ අක්කරයක බිම් ප්‍රමාණයෙන් මට ලබා ගන්න පුළුවන් වුණා වී බුසල් 160කට වැඩි අස්වැන්න. ඉතින් මට ඒ අස්වැන්නට යන්න පුළුවන් වුණේ මේ ගෝගින් ආතය නිෂ්පාදන නිසා. ඉතින් මේක තමයි අපිට කියන්න උවමනාව තියෙන්නේ. දැන් ගොඩාක් කට්ටිය කියනවා ගොයම හැදෙන්නේ නැහැ, පඳුරු අල්ලන්නේ නැත්තම් කීඩෑව පාට නැහැ, කීඩෑව ගහනවා. දැන් මේ වගේ ස්ට්‍රෝං එකට මේ වගේ ශක්තිමත්ව හැදුනාම කීඩෑ හානිය ගොඩක් දුරට එතනින්ම අඩු වෙනවා. එතකොට ඕගොල්ලන් පාවිච්චි කරන කෘමිනාශකයක් වෙනදට වැඩිය සාර්ථකත්වයේ වැඩි. දැන් මේක ඉතින් කියවනේ පණු තෙලක්වත් ගහන්න ඕනේ නැහැ කියලා. නෑ පණු නෙවෙයි කිව්වේ. මේක තමයි අපි කියන්න උත්සාහ කරන්නේ සහ මේ ගොඩක් කට්ටිය අඩුම තරමේ මෙහෙමයි සර්. ඕක අපි කොච්චර කිව්වත් එක අක්කරයක් හරි කරලා බලන්න ඕනේ. කරලා බලපුවම තමයි ගොවි මහතුරුන්ට තේරෙන්නේ ඒගොල්ලන් සාම්ප්‍රදායිකව කරන් යන ක්‍රමයයි මේ එකතු අලුතෙන් පොඩි දෙයක් එකතු කරගත්තාම කොච්චර වෙනස්කමක් කරන්න පුළුවන්ද කියලා. දැන් අපි කියන්නේ සම්ප්‍රදායයෙන් එහාට ගිහිල්ලා වෙනසක් කරන්න කියන එක නෙවෙයි. නමුත් ඕගලන් කරගෙන යන දෙයටම පොඩි දෙයක් අලුතෙන් පොඩි දෙයක් එකතු කරගන්න. මොකද හැමදාම අපි අලුත් වෙනවා, තාක්ෂණික දියුණුව වෙනවා. ඉතින් තාක්ෂණික දියුණුවත් එක්ක එන පොඩි පොඩි දේවලුත් අපිට යන්න වෙනවා ඒක. අලුත් කරගන්න වෙනවා අපේ ක්‍රමේ. ඉතින් අර සම්බෝලයි බතුයි කාලත් මිනිස්සුෙකුට ජීවත් වෙන්න පුළුවන් නේද? හැබැයි අපි
පාට වෙන්න නම් කොණ්ඩේ වැවෙන්න නම් ඇස් පෙනීම වර්ධනය කරගන්න නම් ඒ ඔක්කොටම වෙන වෙනම තව විටමින් ಜಾති අපි ගන්න වෙනවනේ. ඒ වගේ අන්න ඒ වගේ තමයි මේ කරලා තියෙන්නේ. මේ යන සම්බෝලයි බතුයි කාලා හැදෙන එකට අපි තව විටමින් ටිකක් ඒවා ටිකක් එකතු කරලා මේකේ ක්වොලිටිය වැඩි කරලා තියෙනවා. මේකෙන් අස්වැන්න වැඩි වෙනවා. දැන් මම ආගෙනස මේ ඊයේ පෙරදා මේ YouTube එකේ ඩිස්කෂන් එකකට අපේ ඩඩ්ලි සිරිසේන මහත්තයා ඇවිල්ලා කියනවා ළඟින් මේ බුසල් 50ක් යන එක හරි අභියෝගයක් සහ ගොවියා කියන කෙනා වී වගාව කරලා බයිසිකලයක්වත් ගන්න පුළුවන් තත්ත්වයක නෑ කියන එක. දැන් ඒකේ තියෙන ඇත්තම තත්ත්වය තමයිද මේ දෙකනේ. අලුත් දේවල් එක්ක කියේ නැත්තම් ඇත්තටම බෑ. පාරණ සම්ප්‍රදාය රැකගෙන තව අලුත් දේවල් එකතු කරගන්න. ඉතින් එහෙම කරගත්තොත් මේකෙන් ඊට වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. ඇත්තටම වියදම පැත්ත අඩු කරන්න ලොකුවට බෑනේ අපිට. ඒක ස්ථාවර. වියදම පැත්ත දැන් තියෙන ආර්ථිකයත් එක්ක වියදම පැත්ත අඩු කරන්න බෑ. හැබැයි අපිට අස්වැන්න පැත්ත වැඩි කරගෙන ආදායම වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපි මේ ගොවි මහතුරුන්ට කියන්න උත්සාහ කරන්නේ තමන් වෙනදා කරන වැඩ කොටස එහෙමම කරන්න. ඒකට යන වියදම යනවා. නමුත් පොඩි දේවල් ටිකක් තව එකතු කරගන්න එකෙන් ඕගලන්ට අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. අස්වැන්න වැඩි කරගන්නවා කියන්නේ මස් වැන්නේ බර වැඩි කරගන්නවා කියන්නේ බොල් නෑ කියන්නේ බාගට නෑ කියන්නේ වීවල හාල් අස්වැන්න වැඩි කියන්නේම ඕගලන්ගේ ආදායම වෙනකට වැඩි ඔටෝමැටිකලි වැඩි වෙනවා. ඉතින් ආදායම වැඩි කරගන්න එකෙන් තමයි වීව ගාව ලාභ ලබන තත්ත්වයට ගේන්න පුළුවන්. තත්ත්වයට ගේන්න පුළුවන්. ඉතින් මේ මහත්තයා මතක් කරනවා ලංකාවේ ඉන්න වී ගොවියෝ නෙවෙයි මේ ආණ්ඩුවේ වී වගාවේ කුලීකාරයෝ කියන්නේ. මොකද එයාට අන්තිමේට ඉතුරු වෙන්නේ අර කුලියට හා සමාන මුදලක් තමයි වී වගාවෙන් එන්නේ. ඉතින් ගොවි මහත්තයාත් හිතන්න ඕනේ ආණ්ඩුව මොනවා කරවුවත් රජය මොනවා කරවුවත් අපි කුලීකාරයෝ විදිහටම ගොවිතැනේ ඉන්නවද නැත්නම් අපි මේකෙන් එහා පැත්තට පයින්නවද කියලා. එහා පැත්තට යන්න නම් ඕගොල්ලන් ආදායම උපයන්න නම් මේ කුලීකාරකමෙන් මිදෙන්න නම් අනිවාර්යෙන්ම අලුත් දේවල් හොයන්න ඕන. අලුත් දේවල් එකතු කරගන්න. දැන් ඔබතුමා කොච්චර අලුත් දේවල් හොයන කෙනෙක්ද? ඔබතුමා අපිව හොයාගෙන ආවෙත් මේ අලුත් දෙයක් තියෙනවා මොකද්ද මේ කියලා අවබෝධ කරගන්න. නමුත් අපෙන් ඒක අරගෙන එකපාරට පාවිච්චි කරන්න නෙවෙයිනේ. අපි කියන්නේ අලුත් දේවල් හොයලා බලන්න. දැන් අපි මේක කොච්චර කිව්වා අපිට කතා කරලා අපෙන් විස්තර අහගන්න. අහගෙන මේක මොකද්ද කියන එක තව දුරටත් හොයලා බලන්න. දැන් ඉස්සර වගේ නෙවෙයිද ෆෝන් එක ඕන තරම් ෆෝන් එකෙන් මේ දෙයක් කරගන්න පුළුවන්. අපිට මේ භාෂාව දැන් ඉස්සර නම් අපිට ඉංග්‍රීසි බෑ කියලා කියන්න පුළුවන්. දැන් අපිට ඌමනා භාෂාවකින් ඕන දෙයක් හොයාගන්න පුළුවන්. අපි කියන්නේ ගොවි මහත්තුරුන්ට අපි සාම්ප්‍රදායික ගොවිතැනේ එල්බගෙන පාඩු ලබනවා කියලා ඉන්නේ නැතුව අලුත් දේවල් හොයලා බලන්න. අලුත් දේවල් හොයන එකෙන් තමයි ඕගලන්ට ගොඩේමක් තියෙන්නේ. ඉතින් මේ අපේ ජයසේන මේ ගොවි මහත්මයා වෘත්තීයෙන් ගුරුවරයෙක්. ඉතින් එතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ඔබතුමාගේ සාර්ථකත්වය අපිට පෙන්වපේකට. මොකද ගොඩක් ගොවි මහත්තුරු මේ පෙන්වන්න කැමති නෑනේ. තමන්ගේ වගාව හොඳ තත්ත්වයක තියෙනවා නම් වගාවට එනවටත් කැමති නෑ. තව කෙනෙකුට කියලා දෙන්න කැමති නෑ. ඉතින් එහෙම තත්ත්වයක් උඩ ඔබතුමා මේ අපිට දෙන උදව් වලට අපිට සහයෝගය දෙන එකට තව ගොවි මහත් එක්ක අමාරු වැඩිච්ච ගොවි මහත් එක්ක ගොඩ යන්න උදව් කරන එකට ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ආයතනයක් විදියට අපිත් හැම වෙලෙම බැඳිලා ඉන්නවා. අපිට ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. අපේ හොට්ලයින් නම්බර් එක තියෙනවා. කතා කරන්න අපි දෙයක් කියලා දෙන්න. හැබැයි අපි කියන දේත් එහෙම් පිටින්ම ගන්න ඕනේ නෑ. ඒකත් තව හොයලා බලලා තව ඒකට තව එකතු කරන්න පුළුවන් දේවල් ටිකක් එකතු කරගෙන සාර්ථක ගොවිතැනකට යන්න පුළුවන් වේවයි කියලා සහ ගොවියා කියන කෙනා තව දුරටත් කුලීකාරයෙක් නොවිය යුතුයි කියන තැන අපිත් ඉන්නවා කියන එක මතක් කරමින් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.